දවසක්වත් අපි අපිට කුණහරුපෙන් මැනගෙන තියෙනවා. මං කියන්නේ නිකම්ම එක දවසක්. එහෙම තියනවා නම් බෙහෙත් ගන්න මට්ටමේ ඉන්නේ. හොඳ අපි අපිට කුණහරුපෙන් මැන ගන්නවා. ඒවලේද අපි කුණහරුපෙන් බඩින්නේ අනුන්ට නේ. පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මොකටද පින්නතුනේ එක එකට කුණහරුපෙන් බැලලා අපි පව පුරව ගන්න? මොකද්ද තියෙන ප්‍රතිඵල? අත පොල් ගහලා තියෙනවද නැහැ? පොල් මාළු පිටින් නෙමෙයි මං කියන්නේ අර ගහනවනේ તો එහෙන ගහපන් ඇඹරියම් කුඩුරයන් කියලා. මම ගායන්ට දැකලා තියෙනවා පොල් ගහනවා. අර දැකලා තියෙනවද මිරිස් සම්බරනවා. සම්බෝල වලට හරියන්නේ නෙමෙයි අර මොනාට ඔය කියනනේ හා ගොළුවයන් කියලා කොරවයන් කියලා අඹරනවා. ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට දෙස්දවල් දෙන්න එපා. ඒ මනුස්සයාගේ වැරද්දක් ඇති අඩුපාඩුවක් ඇති වංචාවක් කරලා ඇති හොරයක් කරලා ඇති. ඒ අඩුපාඩුකම් තියෙන එක වැරද්දක් කරපු එක වංචාව කරපු එක ඒක ඒ මනුස්සයාගේ ක්වොලිටිය නේ. ඒක ඒ මනුස්සයාගේ තියෙන ක්වොලිටි එකේ අඩු වැඩිකම. හොඳට මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ පින්නතුනි මිනිස්සු ගාව තියෙනවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙන. හොඳ ගති ගුණ තියෙන මනුස්සයා හොඳ ගති ගුණ දෙන. අසත්පුරුෂකම කතකම තියෙන මිනිස්සු කතකම අසත්පුරුෂකම දෙන. පැත්තම කොට දෙයකට කලබල වෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මේ සංසාරේ කවදානම් පින්නතුනේ අපි ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේ ඝෝරතර සංසාරේ කල්ප ගාන දුක් විඳින්න වෙයි. පින්නතුනේ එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් ආත්මය කිලිටි කරගන්න එපා.